දැයි තාරුණ්‍යයට හුස්ම පිඹින තවත් වැඩසටහනක් අපි කරගෙන යනකොට අපිට හම්බෙච්ච අපූරු යාළුවෙක් හිටියා. එයාගේ වැඩසටහන ඇතුලේ අපි එක එකනට පොඩි අත්දැකීම් පැහැදිලි කරන්න අවස්ථාවක් දුන්නා. එක තරුණයෙක් නැගිටලා එයාගේ යාළුවාට විච්ච කතාවක් කිව්වා. ඒ කතාව එදා වැඩසටහනේ හිටපු යෞවන පිරිසට පමණක් නෙවෙයි මුළු දැයේම දරුවන්ට දිය යුතුයි කියලා හිතපු නිසා අපි හිතුවා මේ හුස්ම ඇතුලේ ඔබට ඒ කතාව කියන්න. ඈත පිටිසර ගමක හොඳ ජව සම්පන්න තරුණයෙක් රස්සාවක් හොයාගෙන එනවා කොළඹට. කොළඹ කියලා කිව්වට ඒක එක්තරා කර්මාන්තපුරයක්. ඒ කර්මාන්තපුරේ මේ තරුණයා එක්තරා ආයතනයක එක්ක සම්බන්ධ වෙලා බොහොම හොඳට වැඩ කරගෙන ඉන්නවා. ඒ වැඩ කරගෙන ඉන්නකොට ඒ ආයතනයත් එක්ක අනුබද්ධිතව කටයුතු කරන වෙනත් ආයතනයක නෝනා කෙනෙක් එක්ක මෙයාට එක දවසක් රාජකාරීමේ කටයුත්තක් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒ නෝනා මාසයකට සැරයක් විතර මේ තරුණයා වැඩ කරන වැඩපොලේ එයාගේ සර්විස් එක සපයන්න එනවා. මේ තරුණයා ස්ටෝරුවේ මේව බාර ගන්න ඒ ගනුදෙනු කරන්න ඉන්නේ. මෙයාට තමයි අර නෝනව හැමදාම මුණ ගැහෙන්නේ. ටිකක් කුළුපග වෙනවා. කාලයක් යනකොට ඒ නෝන අහනවා ඔයාට කීයක් ගෙවනවද මේ ආයතනේ? එතකොට ඉතින් මේ දෙන්න හරි හිතවත්. ඉතින් මෙයා විස්තර ටික කියනවා. කියනකොට ඒ නෝන කියනවා ඔයා කැමති නම් අපේ ගෙදර එන්න මට පුළුවන් ඊට වඩා හොඳ අඩියක් ඔබට දෙන්න. ලොකු දෙයක් කරන්නත් නැහැ. මායි මහත්තයයි ඉන්නේ. දරුවෝ දෙන්නම පිටරට. එතකොට අපිට මේ ෂොප් එකේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඒ ටික කරගෙන මගේ ගෙදර වැඩටත් උදව් කරගෙන මහත්තයාගේ වැඩටත් උදව් කරගෙන ඔයාට ඉන්න තියෙන්නේ. අපි ඔයාට ඊට වඩා හොඳ සැලරි එකක් දෙන්නම් කියලා. ඕක අවස්ථා දෙක තුනක මේ නෝනා අර ඈත පිටිසරින් ආපු තරුණයාට කියනවා. පස්සේ තරුණයාත් මේ පෙරැත්තේ හින්දම ටික කාලයක් යනකොට මෙයාට හිතෙනවා අතරම මේක හොඳයි වගේ නේ, නෝනත් හරි හොඳයි. මට හොඳ සැලරි එකකුත් හම්බෙයි කියලා හිතලා එයා ඒ නෝනගේ ගෙදර වැඩට යනවා. ඒගොල්ලෝ කරන්නේ පොඩි පොත් අමුණන වැඩක්. ඉතින් ඒ ෂොප් එකේ වැඩක් කරගෙන, ගෙදර ඔය ආස්පස් කරන වැඩක් කරගෙන, වත්තේ පිටියේ ගාඩන් එකේ වැඩක් කරගෙන ඉන්නවා. කොල්ලට ඉතින් හොඳ සැලරි එකකුත් හම්බෙනවා. ඒ මහත්තයත් හිටපු ගමන් පිටරට යනවා. එක එක දේවල් අර ඒගොල්ලොන්ගේ පොඩි ෂොප් එකේ අවශ්‍ය දේවල් කරගන්න, පේපර් ගන්න, යොමු කරන්න රටත් යනවා. ඔහොම යනවා. මේගොල්ලෝ ඉතින් ටිකක් හයි ෆැමිලි විදියට ජීවත් වෙන කට්ටියක්. ඒ ගෙදර ඉතින් හරි විනෝදෙන් සතුටින් සමාදානයේ මේ තරුණයා ඒ නෝනයි මහත්තයයි එක්ක ඉන්නවා. ඒ ගෙදර සාමාන්‍යයෙන් සතියකට දෙකකට සැරයක් පාටි එකක් විනෝද වෙන්න තැනක්. ඒ වගේ යාළුවෝ එනවා, නෝනගේ යාළුවෝ එනවා, මහත්තයාගේ යාළුවෝ එනවා. ඒගොල්ලෝ හොඳට සතුටු වෙනවා, එන්ජොයි කරනවා. ඉතින් මේ තරුණයාත් මේවට පොඩි පොඩි සපෝට් දෙමින් ඒව විඳින්මින් ඉන්නවා. ඔයගේ එක දවසක් අර මහත්තයා රට ගිහිල්ලා ඉන්න වෙලාවක අර නෝනගේ යාළුවෝ කට්ටියක් ඇවිල්ලා ඒ ගෙදර පොඩි පාටියක්. ඉතින් මේ තරුණයා සියලු වැඩ ඉවර කරලා කාමරයට යන්න යනකොට අර නෝනා ඇවිල්ලා නම කියලා අඬ ගහනවා. කොහෙද යන්නේ? පොඩ්ඩක් එන්න. ඉතින් කතා කර කර එයා හිමීට මේ තරුණයාව එක්ක යනවා එයාගේ යාළුවෝ ඉන්න තැනට. ඉතින් ඒගොල්ලොත් එක්ක අපිත් එක්ක ඉමු. කතා කරමු, විනෝද වෙමු. අපි සෙල්ලම් කරමු. ඒගොල්ලෝ කාඩ් ගහනවා. ඉතින් මේ තරුණයාත් ඒකට සම්බන්ධ කරගෙන ඉතින් ඔහොම ගියා. ගිහිල්ලා ඉතින් මේ නෝනා
මුළු රැය පුරාම එයාගේ යාළුවොත් එක්ක මේ තරුණයත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඉන්නකොට සාමාන්‍ය සම්මතයෙන් පටහැනි සෙල්ලනුත් ඔතන වුණා. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. මහත්තයා රට යන හැම දවසකම එයාගේ යාළුවෝ ටිකත් එක්ක නෝන ගෙදර පාටියක්. ඒ පාටිය ඉවර වෙනකොට අපේ මේ පිටිසර ගමෙන් ආපු අර හැඩකාර ජව සම්පන්න තරුණයාටත් වැඩ ගොඩයි. ටික කාලයක් යනකොට මේ තරුණයාට අමුතු අසනීපයක් හැදෙනවා. පස්සේ මෙයා කාටත් හොරෙන් ගිහිලා වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. වෛද්‍යවරයෙක් හම්බුනහම ඒ වෛද්‍යවරයා කියපු කතාව ඒ තරුණයාට උන් හිටි තැන් අමතක වෙන විදිහේ කතාවක්. එයා සමාජ රෝගියෙක් බවට පත් වෙලා. අපේ රටේ තාරුණ්‍ය මේ යෞවනය නොදැනුවත්කම නිසා අතරමං වෙන ප්‍රමාණ අතරමං වෙන දරුවෝ ගොඩාක් වැඩි. මම අපේ තාරුණ්‍යයට මේ කතාව කියන්න උත්සාහ කරේ ඔබ ඔබේ ජීවිත ගමනේ යනකොට මේ විදිහේ නොඑක හැලහැප්පිලි වලට ලක් වෙන්න වෙයි. ඔබ කල්පනා කරලා හරියට නිවැරදි තැන්වල කටයුතු කරේ නැත්නම් ඔබ නිවැරදිව හිතලා හරියට ඔබේ ජීවිතය ගැන තීන්දුව తీරන ගත්තේ නැත්නම් අර ගමෙන් ඇවිල්ලා ලස්සනට රාජකාරී කරගෙන හිටපු තරුණයාට වගේ ජීවිතයේ අතරමඟ අකාලයේ නොඑක විද ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ තාරුණ්‍ය රටේ යෞවනය මේ පිළිබඳව ඔබේ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරොත් ඔබට ජීවිතේ කවදාවත් ඒ වගේ වරදකට මුහුණ දෙන්න වෙන එකක් නෑ.